අයිසේ තමුසේ වැඩි මහල් වෙච්ච ගෑනු දරුවෝ දෙන්නේ ඉන්න පියෙක් විදිහටද හැසිරෙන්නේ මම කොහොමද මගේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ මගේ දරුවෝ කොහොමද සමාජයට මුහුණ දෙන්නේ නිමල් තමුසෙත් එක්ක ජීවත් වෙන්න බැරිම හින්දානේ තමුසේව මම අතහැරියේ ඒත් තමුසේට ජාතක දරුවෝ දෙන්නෙක් ඉන්නවා අඩුමතරම ඒ ළමයි ගැනවත් බලනවා තමුන්ව ඉතාලියට ගෙනාවේ මම තමුසේගේ පවුලේ උන්ට සැලකුවේ මම මෙහෙට ඇවිල්ලා සල්ලි අත ගහද්දී තමුසේට මාව අමතක වුණා දරුවන්ට මාව එපා කෙරෙව්වා ළමයි දෙන්නම දැන් ලොකු මහත් වෙච්ච රස්සාවල් කරන උගත් දරුවෝ. ඒගොල්ලන්ට තේරෙනවා තාත්තා කවුද කියලා. අම්මා මොනවද කරන්න කියලා. කොහමද? අපි හොදින් ඉන්නවා මචං. තාම ජොබ් එකක් සෙට් උන්නේ නැහැ. ඩොකියුමන්ට් හදාගන්න කට්ට තමයි. රුමේනියාවෙන් ඇවිත් දැන් මාසයකට වැඩි. අපේ රටේ මං කෙනෙක්ගේ කාමරයක. ආක නෙමෙයි ගෙදරක ඉන්නේ. මේක හිතපු තරම් සුරපුරයක් නෙමෙයි මචං. බලමු මොනවා වෙලා නවතිද කියලා. කොහොමත් ආයේ රුමේනියාවට යන්නත් බෑ ලංකාවට යන්නත් බෑ ගහලාපු පම්පොරියට යනවනම් රෙදි නැතුව තමයි යන්න වෙන්නේ අපරාධ කරපු රස්සාව දැන් නම් තේරෙන්නේ ඉතාලි වුණ සහලවල වගේ කියලා සිනියෝරි also තෙමි ටෝනත් ඉන්දියා ට්‍රෝ ප්‍රෙන්ඩඩ් තති වොස්ටි ඩොකියුමන්ට් පර්සන් මචං පොලිස් කාර්යය මොනවද කියනවා මෙතනින් ඵලයන් කියනවද හිට ගනින් කියනවද අද රිපුජි දෙන්නේ නැහැ කියනවද මට තේරෙන්නේ නැහැ මුන්ට මල පන්නලා වරද්ද ගන්නෙ එවිට නැතුව කියන එක කරපම් බං පෙන්නේ නැද්ද අනිත් තුන් කරන දේ ඒ දේම අපිත් කරමු බං අයියා කොහොමද අලුතෙන් නීතියක් එන්නේ නැද්ද අපේ පවුලේ නැදයෝ කීප දෙනෙක් ඉන්නවා ගෙන්න ගන්න. තවම නෑ මල්ලි. ඒත් මේ අවුරුද්දේ වීසා කෝටා එක එන්න නියමිතයි. ආවම මම ඔයාලට කෝල් කරන්න. Assumeri tocca la colonna sedia? Oh, buongiorno, vieni dallo Sri Lanka? Anche mio marito è dello Sri Lanka. මේ වගේ නොමිලේ කෑම කන්න තැන් නැති වුණා නම් අපි සුන් නේද සුමනේ? රවීන්ද්‍ර දන්නවද? මේ පල්ලියේම ඇදුම් සපත්තුත් දෙනවා. ඔව් මම දන්නවා මමත් ඇදුම් ටිකක් ගත්තා. සතියක් විතර ඇදලා ඊළඟ සතියේ ඒ ඇදුම් ටික විසි කරලා අලුත් ඇදුම් ගන්නවා. ඇදුම් හොදන්න තැනකුත් නැහනේ. සීතල වැදිලාද කොහෙද? මගේ පිටයි පපුවයි රිදෙනවා රවීන්ද්‍රට. මම ඉන්න තැන ගෙදර මිනිස්සයා. හීටර් දාන්නේ පොඩි වෙලාවයි. උදේ පාන්දර වෙද්දී පක්ට සීතලයි. රෙදි 5ක් විතර දාගෙනයි නිදිය ගන්නෙ. කොහෙන් කියලා බෙහෙත් ගන්නද? මේවා කරුම. තව මොනවා වෙන්නද? ඔන්න මකුලක් වුණාද සුමනේ? ඔහෙම නෙමෙයි. අර නාගා කියලා තැනක් තියෙනව නේද? ඒකේ දොස්තරලා ඉන්නවා. පරීක්ෂා කරලා නොමිලේ බෙහෙත් දෙනවා. මම තැන හොයලා කියන්න. හෙට කැමරට එනවනේ. මහත්තයා නෝනා යුරෝපයේ ජීවත් වුණත් ශ්‍රී ලාංකික බෞද්ධයෝ හරිම වාසනාවන්තයි. බලන්න අපේ හමුදුරුවරු වර්තමානයේ යුරෝපයේ පුරා විහාරස්ථාන ඇති කරගෙන යනවානේ. බලන්න මේ ඉතාලියේ හැම නගරයේම දැන් විහාරස්ථාන තියෙනවා. ওই සමහර විහාරස්ථාන ඇති කර ගැනීමේ හමුදුරුවරුන්ට වෙන වෙන න්‍යාය පත්‍ර ඇති. ඒ වුණාට බුදුන් වහන්සේගේ නිර්මල ඉගැන්වීමෙන් ගත්තාම ඒ තුලින් පෙනෙන්නේ උන්වහන්සේ දේශනා කළ ධර්මයනේ. ඒත් වැඩේ කියන්නේ මේ විහාරස්ථානවල පවතින විවිධ කල්ලී ගැසීම්. වයෝවෘද්ධ නායක හාමුදුරුවරු තරුණ භික්ෂූන්ට අවස්ථාව නොදී බදාගෙන අල්ලාගෙන සිටීමයි. මෙවැනි හේතුන් නිසා මේවා අපේ බෞද්ධාගමික හරයට නොගැලපෙන දේවල් නිසා අපේ උපාසක මහත්වරු පන්සලට එීම මඟ හරිනවා. එහෙමත් නැතිනම් ඔය කිනන් හෝ විහාරස්ථානයක් ඉන්න හාමුදුරු නමක් එක්ක පන්සලක් අටව ගන්නවා. ඒකෙන් මේ විදේශගතව ඉන්න ටික දෙනා වුණත් බෙදෙනවා. සුපුන්නවා තීරණයක් ගන්න ඕනේ. ඔයා ඩිවෝස් එක ගන්න. අපේ ගෙදරයි දන්නේ නැහැ ඔයා බැදලා කියලා. බලන්න මම කොහොමද පවුලයට මුහුණ දෙන්නේ. දැන් අවුරුද්දකටත් වැඩිනේ අපි දෙන්න ලිවින් ටුගෙදර් වෙලා. මේ ප්‍රශ්න නිසා මට නිවාඩුවකටවත් ලංකාවට යන්න බැරිව ඉන්නේ. හරි කල්පේ මම දන්නවා. මට තව ටිකක් කල් දෙන්න. මට වයිෆ්ගේ ප්‍රශ්නයක් නැහැ. එයා කැමති ඩිවෝස් එක දෙන්න. ඒත් මට දුක දූපැටියා ගැන.